අඩුවට ජපන් වාහන ගන්න දිනුම බලන්න. අඩුවට ජපන් වාහන ගන්න දිනුම බලන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දිනුම YouTube නාලිකාව සමග එක්වන හැම දිනාටම. ඉතින් අද දවසේත් අපි කතා කරන්නේ ටොයෝටා රේස් සම්බන්ධව. ඉතින් ටොයෝටා රේස් වල හයිබ්‍රිඩ් මාදිලි සම්බන්ධව තමයි කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අසවානයක් තමයි ටොයෝටා රේස් හයිබ්‍රිඩ් මොඩල් එක. ඉතින් මේකනුත් මේ වාසිය ඔයගොල්ලන්ට උදා වෙන්නේ මේ 2026 කියන අවුරුදු නිෂ්පාදිත වාහන වලට. ඉතින් ඔක්ෂන් ප්‍රයිස් වල මිල පහත වැටීම තවමත් ක්‍රියාත්මකයි. ඔයගොල්ලන්ට තවමත් අඩුවෙන් මේ ටොයෝටා රේස් ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ ටොයෝටා රේස් වල ප්‍රයිස් රේන්ජ් එක කොහොම වෙයිද? මේ 2026 අවුරුද්දේ මේ වගේ ඔප්ෂන් කොහොම වෙයිද? සහ ලංකාවේ මාකට් එකේ ප්‍රයිස් කොහොම වෙයිද කියලා තමයි. ඉතින් ඔයගලන්ට හොඳම අවස්ථාවක් තමයි දැන් මේ කාලේ උදා වෙලා තියෙන ටොයෝටා රේස් එකක් ගන්න. මොකද ඉස්සරහදී තව ටැක්ස් එන්න පුළුවන්. ඒකත් එක්ක මේ වාහන වල මිල වෙනස් වීමේ හැකියාවක් තියෙනවා ඉදිරි කාලේදී. ඉතින් මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ඔයගොල්ලෝ උපරිම ප්‍රයෝජන ගන්නවා නම් අපේ WhatsApp නම්බරේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා කතා කරන්න. නැත්නම් normal call එකක් ගන්න අරගෙන අදම වැඩේ පටන් අරගෙන ඕඩර් එක කන්ෆර්ම් කරලා ලක්ෂ 4ක ඇඩ්වාන්ස් පේමන්ට් කරලා බිඩ් එක දාලා ඒ නමින් LC ඕපන් කරලා මේ අපි මේ කියන ප්‍රයිස් රේන්ජ් එකට මේ වාහනේ ලංකාවට ගෙනල්ලා හෑන්ඩ් ඕවර් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ අද දවසේ පවතින මාකට් ප්‍රයිස් අනුව සාමාන්‍ය ලංකාවේ ඔයගොල්ලෝ කාර් සේල් වලින් හෝ වෙබ්සයිට් ගත්තොත් ඔය ඉක්මන් නැත්නම් Facebook මාකට් ප්ලේස් වලින් හෝ සර්ච් කළා බලනවා මේ ටොයෝටා රේස් හයිබ්‍රිඩ් EZ 2026 0 මයිලේජ් වාහනයක් සාමාන්‍ය ප්‍රයිස් රේන්ජ් එක තියෙන්නේ ලක්ෂ 145 146 ලක්ෂ 140 ඔන්න රේන්ජ් එක ඇතුලේ තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට සේල් වල නම් තියෙන 145 146 වගේ. ඒ වගේ ගොඩක් වෙලාවට 360 කැමරා ඔප්ෂන් එක විතරයි එන්නේ. දැන්ට තියෙන ඔයගොල්ලන්ට ගන්න තියෙන මාකට් ප්ලේස් වල. ඉතින් ඊට අමතරව මේ වගේ බොඩි කිට් එක එනවා නම් සාමාන්‍ය ලක්ෂ 150 කියන රේන්ජ් එකේ තමයි තියෙන්නේ. දැන් ලංකාවේ මාකට් ප්‍රයිස් එක සේල් වල හෝ ඔයගොල්ලෝ බලන මාකට් ප්ලේස් වල. ඉතින් සාමාන්‍ය එවරේජ් ගත්තොත් ලක්ෂ 145ක් normal race hybrid එකක් බොඩි කිට් එකක් ලක්ෂ 150 කියන රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි ඊයේ දවසේ අපි සාර්ථකව බිඩ් එකක් දාලා අවසන් කළා. තවත් ටොයෝටා රේස් හයිබ්‍රිඩ් වාහනයක් අපි ටාගට් කරපු ප්‍රයිස් රේන්ජ් එකටම වාහනේ ගන්න පුළුවන්කම හැකියාව තිබුණා. ඉතින් වාහනේ තමයි ඔපිට දැන් මේ දිස් වෙන්නේ. ටොයෝටා රේස් හයිබ්‍රිඩ් EZ 2026 ඔක්ෂන් ගේට් එකේ තියෙන 0 මයිලේජ් වාහනයක්. ඉතින් මේක ෆයිනල් ප්‍රයිස් උනේ ජපාන් යෙන් 2.39 මිලියන් වලට. ඉතින් මේකේ ඔප්ෂන් ගත්තොත් මේක සිල්වර් ඇන්ඩ් බ්ලැක් කියන ටූ ටෝන් කලර් එන්නේ. 360 කැමරා, බ්ලයින්ඩ් ස්පොට් පොයින්ටර්, රියර් ක්‍රොස් ට්‍රැෆික් ඇලර්ට් කියන ෆීචර්ස් එක්ක එන වාහනයක්. ඉතින් මේකේ දැන් තියෙන ජෙනරේටර් එකත් එක්ක ටේක් හෝම් ප්‍රයිස් එක උනේ ලක්ෂ 137යි. ඉතින් ඒක අපි ටාගට් කරපු ප්‍රයිස් එකටම බිඩ් එක වින් කළා. ඒකත් අපි ලැබුව සාර්ථක ජයග්‍රහණයක්. ඊට අමතරව ගත්තොත් සාමාන්‍යයෙන් ටොයෝටා රේස් හයිබ්‍රිඩ් EZ කියන මේ වාහන මේ දවස්වල සෝල් වෙන්නේ අපි ලංකාවට ගෙනල්ලා ඉම්පෝට් කරලා දීමේ හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට ඔප්ෂන් ගේට් S තියෙන 0 මයිලේජ් වාහන ඔප්ෂන් ගත්තොත් 360 කැමරා, බ්ලයින්ඩ් ස්පොට් මොනිටර්, රියර් ක්‍රොස් ට්‍රැෆික් ඇලර්ට් සහ ඔටෝ පාකින් කියන ඔප්ෂන් එක දැන්ට රේස් වල ඇවිල්ලා තියෙන හයිම ග්‍රේඩ් වාහන සෝල් වෙන්නේ ඔප්ෂන් ප්‍රයිස් සෝල් වෙන පරාසය ගත්තොත් ජපාන් යෙන් 2.39 මිලියන් ඉඳලා ජපාන් යෙන් 2.56 මිලියන් කියන රේන්ජ් එක ඇතුලේ තමයි සෝල් වෙන්නේ මේ කාල සීමාවේ. ඉතින් මේකේ ප්‍රයිස් රේන්ජ් එක ගත්තොත් සාමාන්‍ය ලක්ෂ 135 සහ ලක්ෂ 139 කියන රේන්ජ් එක අපිට ගන්න පුළුවන්. ඉතින් මේ රේන්ජ් එක ඇතුලේ උදාහරණයක් ගත්තොත් ලක්ෂ 137 138 වගේ රේන්ජ් එක ඇතුලේ ටොයෝටා රේස් හයිබ්‍රිඩ් EZ 2026 ඔක්ෂන් ගේට් S තියෙන 0 මයිලේජ් වාහනයක්. 360 කැමරා, බ්ලයින්ඩ් ස්පොට් මොනිටර්, රියර් ක්‍රොස් ට්‍රැෆික් ඇලර්ට් සහ ඔටෝ පාකින් තියෙන වාහනයක් ලංකාවට ගෙනල්ලා හෑන්ඩ් ඕවර් කිරීමේ හැකියාව තියෙනවා මේ දැන් තියෙන ඔක්ෂන් ප්‍රයිස් වලට අනුව. ඉතින් ඔයගලන්ට ලංකාවේදී මේ ප්‍රයිස් එකට වාහනයක් ගන්න බෑ. ඉතින් ඔටෝ පාකින් කියන ඔප්ෂන් එක නැති වාහන තමයි 145 146ට තියෙන්නේ. ආසන්න වශයෙන් ලක්ෂ
අටක විතර මිල අඩුවීමකට මිල අඩුවෙන් ඔයගලන්ට අපෙන් මේ වාහන ඉම්පෝට් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහන ඉම්පෝට් කිරීමේදී ඉස්සර නම් ඔයගලන්ගේ නමින් LC ඕපන් කරලා තමයි වාහන ගෙනාවේ. නමුත් දැන් මේ තියෙන ටැක්ස් ස්ට්‍රක්චර් එකත් එක්ක අපේ කම්පැනිය නමින් LC ඕපන් කරලා ඔයගලන්ට වාහන ගෙනලා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයගලන්ට LC ඕපන් account ඕපන් කරන්න සහ TIN number එක හොයාගන්න වගේ ගැටලු ඉතුරු වෙන්නේ නැහැ. කෙලින්ම අපේ කම්පැනි account එකෙන් වාහනේ ගෙන්නලා ඔයගලන්ගේ නමට ෆස්ට් ඕනර් විදිහට රෙජිස්ටර් කරලා දීමේ හැකියාව දැන් තියෙනවා. ඉතාමත් පහසුවෙන් ඔයගලන්ගේ පහසුවක් වෙන්න. ඊට පස්සේ මේ Toyota Race Hybrid ගත්තාම මේ body kit එක්කෙන වාහන ගත්තාම සාමාන්‍යයෙන් මේ දවස්වල සෝල් වෙන්නේ Toyota Race Hybrid Z 2026 option grade S30 zero mileage. මේකට option ගත්තොත් 360 camera, Molestar area, advanced body kit, blind spot monitor, rear cross traffic alert සහ auto parking. මේ කියන සියලුම option එක වාහන මේ දවස්වල සෝල් වෙන්නේ ජපාන් රුපියල් ලක්ෂ 147 148 කියන රේන්ජ් එක ඇතුළේ තමයි සෝල් වෙන්නේ මේ Molestar area advanced body kit එක එන වාහනේ. ඒත් එකම තව body kit වර්ගයක් එනවා Toyota Race Hybrid Z 2026 option grade S zero mileage. මේකට එනවා 360 camera, Molestar area body kit, rear cross traffic alert, blind spot monitor කියන පීච් එක. ඒ කියන්නේ auto parking නැතිව සහ body kit එකෙත් area body kit එක එන වාහනේ සාමාන්‍ය 143 145 කියන රේන්ජ් එක ඇතුලේ දැන් ගන්න පුළුවන් මේ 2026 zero mileage වාහනය. ඉතින් ලංකාවේ බොඩි කිට්ටු කරලා ලක්ෂ 150 152 ඔන්න ඔය රේන්ජ් එක තමයි යන්නේ. දීර්ඝ සාපේක්ෂව ලක්ෂ 5ක් විතර අඩුවෙන් ඔයගලන්ට මේ වාහන ඉම්පෝට් කරලා ගන්න හැකියාව තියෙනවා. ඔන්න ඔක තමයි Toyota Race වල දැන් තියෙන වාසිය. ඉතින් මේ වාසිය ඔයගොල්ලෝ උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ඒකෙන් ඉදිරියේදී මේ ටැක්ස් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. තව ටැක්ස් එන්න පුළුවන්. ඒකත් එක්ක මේ මිල ගොඩක් වෙලාවට ඉහළ යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වාහන ඉම්පෝට් කිරීමේදී මූලිකව ඔයගලන්ගේ අතේ වාහනේ ටෝටල් කොස්ට් එකෙන් 50% මුදලක් තියෙන්න ඕන. සහ මේකේ කම්පැනි අපේ කම්පැනි හෝ ඔයගලන්ගේ නමින් LC ඕපන් කරලා ඔයගලන් කැමැත්ත පරිදි ගෙන්වා දීමේ හැකියාවක් තියෙනවා. මේකෙදී මාස දෙකක් යනවා වාහනේ ලංකාවට ගෙනල්ලා ක්ලියර් කරලා හෑන්ඩ් ඕවර් කරන්න. සහ මේ වාහනේට අවුරුදු 3ක හෝ කිලෝමීටර් ලක්ෂයක වොරන්ටියක් හම්බ වෙනවා. ප්‍රී සර්විසස් 3ක් එක්ක මැක්සිටි හරහා තමයි එම වොරන්ටිය තියෙන එන්ජින් සහ ගියර් බොක්ස් වලට. ඔන්න ඔය සමස්ත ක්‍රියාවලිය තමයි Toyota Race වල අපි කරන්නේ. ඉතින් මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නැවතත් මතක් කරනවා. ඉතින් මාකට් ප්‍රයිස් වලට වඩා ලක්ෂ 7-8ක් අඩුවෙන් මේ Toyota Race එකක් දැන් ඔයගලන්ට ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරලා ලයික් කරන්න. සුබ දවසක් සිල්දුනා. වාහනවල ඇත්ත මිල දැනගන්නද? දිනුම channel එක බලන්න.